මේ තියෙන්නේ අපේ දෙවැනි vlog එක. මේ වීඩියෝස් තියෙන්නේ අවුරුද්දකට විතර කලින්, කියන්නේ 2025 මැයි මාසේ. වෙසක් දින කිහිපය එකතු කරගෙන තමයි අපි මේ ගමනේ යන්නට යෙදුනේ. බලන්නකෝ අපි කොහෙද යන්නේ කියලා. හරිම ලස්සන සුන්දර තැනකට තමයි අපි යන්නේ. මේ දැන් අවතීන වෙන්නේ මීරිගම කුරුණෑගල එක්ස්ප්‍රස් වේ එකට. මේක අපි කලින් ගිහිල්ලා තිබුණා අද මුල් දවස්වලත්. ඉතින් මේක හරි ලස්සනයි. වෙනම වයිබ් එකක් මේ පාරේ තියෙන්නේ අනිත් අපි ගාල්ල පැත්තට එහෙම යනවට වඩා. ඉතින් අපි බලමුනේ. තියෙන්නේ එන්ට්‍රන්ස් එක. මම යන්න ආසාවෙන්ම හිටපු තැනක්. අපි බලමු ඔයගොල්ලෝ අඳුරගන්නේද කියලා. මේ තමයි තේම කලෙක්ෂන්ස් ලගේ මම ආසම මගේ යන්න බකට් ලිස්ට් එකේ විශේෂයෙන්ම තිබුණ හරිම ලස්සන සුන්දර පරිසරයක නිදහස් තැනක තියෙන හොටෙල් එකක්. ඒ තමයි අලියා රිසෝට් ඇන්ඩ් ස්පා. ඉතින් මේකට තමයි අපි මේ පෙරම් පුරාගෙන ආවේ. අපේ පළවෙනි දවස ගත කළේ මේ හොටෙල් එකේ. ඉතින් පුංචි වීඩියෝස් ටිකක් ඔයාලට ගේන්නම්. කොයි වගේද මේ අවස්ථාව අපි රස විඳින්නේ කියලා. දැන් මේ පැතිවලට ආවේනිකයිනේ අලි එන එක. ඉතින් ඒ නිසා වෙන්නත් ඇති ඒක අමුතුම ආකිටෙක්චර් එකක් එතන තියෙන්නේ. ගොඩක් උඩින් තමයි හදලා තියෙන්නේ රිසෙප්ෂන් එක. අපි ඇවිල්ලා අපේ නතර වෙන්නේ මෙතන පහලින්. බලන්නකෝ ඒගොල්ලන්ගේ මේ කරත්ත. මේවා තමයි අපේ ලැගේජස් අරගෙන යන්නේ. ඉතින් අප්පච්චි පාකින් එකට වෙහිකල් එක දාලා එනකන් අපේ දෙන්න එක තැනකින් නැති නිසා මම උඩට යන්න පටන් ගත්තා. ටිකක් උඩට යන්න ඕනේ. තාම දැන් අපි මේකේ මොන වගේ ලස්සනක්ද තියෙන්නේ තාම දැක්කේ නැහැ. ඉතින් මේ දෙන්නත් එක්ක ওই විදියට ඔන්න උඩට එනකොටම තමයි මේකේ ඇත්තම ලස්සන අපිට පේන්නේ. මං හරි ආසයි තේම කලෙක්ෂන් එකේ තියෙන ඒගොල්ලන්ගේ තේමානේ එක තේමාවලට යන්නේ. ඉතින් මේක අලියාගේ තේමාවෙන් තමයි දැන් මේ රිසෝට් එක හැදිලා තියෙන්නේ. ලස්සන දර්ශනයක් ඈත පේනවා. ඒක මම ළඟට පෙන්නන්නම්. අපිට හරිම ආදරණීය වෙල්කම් එකක් ලැබුණා. ඉතින් අපච්චි එනකන් අපි ඉස්සරහින් ඉඳගෙන හිටියා. මේ දවසේ 2025 මැයි 10 මදර්ස් ඩේ එක දවස තමයි අපි මේ ආවේ. ඒක ගැන ලොකුවට අයිඩියා එකක් තිබුණෙත් නැහැ. නමුත් ඒගොල්ලන්ගේ මට ලස්සන කාඩ් එකක් නිලුම් මලක් හම්බ වුණා මදර්ස් ඩේ එකට. ඔය තියෙන්නේ හරිම ලස්සන දර්ශනයක්. ඔයගොල්ලෝ දන්නවා. මං ගැන දන්න ගොඩක් අය දන්නවා. මම කොළ පාට පරිසරයේ ජීවත් වෙන්න කොච්චර ආසයිද කියලා. ඉතින් දැනටත් ඉන්නේ ගමක වුණත් මේ වගේ වෙනස් පරිසරයන් වලට ගිහිල්ලා ඒකේ තියෙන ලස්සන සුන්දරත්වය විඳින්න මං හරි ආසයි. බලන්නකෝ මේ ඔයගොල්ලන්ට පේන්නේ ලංකාවේ ලෝකේ බොහෝ දෙනා දන්න ඉතා වැදගත් තැනක්. ලෝක 8 වෙනි ලෝක පුදුමය නේද? සීගිරිය සහ පිදුරංගල තමයි මේ විදිහට දකින්නට ලැබෙන්නේ. ඉතින් අපි කෙලින්ම ලන්ච් එකට තමයි ඉඳගත්තේ රූම්ස් වලට යන්න කලින්. ලන්ච් එක අරගෙන තමයි අපි ඊළඟට රූම් එකට ගියේ. මේ තමයි අපේ රූම් එක. මට මේක ඉස්සරහින් ගත්ත වීඩියෝ එකක් මගේ ළඟ නැහැ. මේක ඇටික් එකක්. ඒක හරිම ලස්සනයි. ඉතින් රූම් ටුවර් එකක් යන්න ඕන. අපේ හස්බන්ඩ් තමයි දොර අරින්නේ. අපි මුලින්ම බලමු බාත්රූම් එක කොහොමද කියලා. ඒක හොඳයි ස්පේෂියස් විදිහට තියෙනවා. වෙනම shower and commode වලට separate rooms තියෙනවා. ඒ වගේම bath tub එකක් තියෙනවා. හොඳයි. මේක පැහැදිලිව පිළිවෙලට ඒ ටික තියෙනවා. ඉතින් ඊළඟට අපි බලමු. මේ අපේ පොඩි මෑන් එක බෑ. ඉතින් එයාට වතුර කිව්වොත් වෙන මොකුත් ඕනේ නැහැ. ඊළඟට අපි බලමු
වර්ඩ්‍රෝප් එක තියෙනවා අපිට අපේ බඩු තියාගන්න. ඒ වගේම ලොකර්සේ ඔක්කොම මේකේ තියෙනවා laundry bag. ඔය ඉන්නේ මම. ඔය මම දිග ගවුමක් ඇඳපු නිසා තමයි අපේ දෝනිටත් එයාට දිග ගවුමක් ඕනේ කිව්වා. මේක හරි ලස්සනයි. මේ රූම් එක හොඳ ඉඩකඩ සහිතයි. ඉතින් මේ තියෙන්නේ අපිට තේ හදාගන්න අවශ්‍ය මේ සියලුම දේවල්. ඉතින් අනිත් හැම හොටෙල් එකකම තියෙනවා වගේ මේකෙත් අඩුපාඩුවක් නැතුව තියෙනවා. මිනි බා එකක් තියෙනවා. ඒක චාර්ජබල්. එතකොට චොක්ලට් බාස් ටික දැක්කට පස්සේ ඉතින් අපේ දෙන්න ඔක තියන්නේ නැහැ. තව ටිකකින් බලා ගන්න පුළුවන් ඒවට වෙන දේ. මේකේ හරි ලස්සනයි මේ තියෙන වෝල් ඩිසයින්ස් හරිම ලස්සනයි. ඒත් එක්ක දැන් මේ අලි ඇත්තුත් එක්කනේ මේකේ තීම් එක යන්නේ. ඒ නිසා ලස්සන හිමවතී කියන මේ කවිය ජන කවිය මේගොල්ලන්ගේ වෝල් එකේ තියෙනවා. ලස්සන හිමවතී මාගේ පැසෙන්නේ දුක් දෙන ඇතුන් පන්නා අරින්නේ රැක්මින දෙවී යනේ විලපත බුදින්නේ දුප්පත්කම නිසයි මම පැල් රකින්නේ. ජන කවියක් කිව්වේ ඉතින් මේකේ ලස්සන හින්දා මට කියන්න හිතුණා. මම මේ කවිය කියලා කලිනුත් දාලා තිබුණා. අහන් ඉන්න බැරි වුණා නම් සෝරි හොඳේ. ඉතින් ඔය තියෙන ඇටික් එක මේක ඇත්තටම හරිම ස්පේෂියස්. මේක ඔෆර් එකක් තිබුණා. ඒකට තමයි අපි මේකට ආවේ. මේක කියන්නේ අපිට ඒක සිලෙක්ට් කරන්න තිබ්බේ මේ ඇටික් එකත් එක්ක තියෙන එක විතරයි ඔෆර් එකට. නැත්නම් මේක 4 දිනකට විතර සෑහෙන හොඳ ස්පේෂියස් තැනක්. ඉතින් චුටි බබාලා ඇටික් එක උඩ තනියම ඉන්නේ නැහනේ. අපි ඉතින් ඒකෙන් පස්සේ හවස් වරුවේ පූල් එකට ගියා. මෙතන ලස්සන ඉන්ෆිනිටි පූල් එකක් තියෙනවා. ඇතින් සීකිරිය පේනවා, පිදුරංගල පේනවා. හරිම ලස්සනයි. පොඩි අයට කිඩ්ස් පූල් එකකුත් පහලින් තියෙනවා. ඉතින් අපි ඒකටත් ගියා පොඩි අයත් එක්ක. මේ දෙන්නට ඉතින් පූල් එකට බැස්සාම ආයෙ පැය ගානකට ගුරට ගන්න හරි අමාරුයි. ඉතින් ඒ නිසා ඔය තියෙන කිඩ්ස් පූල් එක ඒකත් හරි පහසුයි. ඒක ඒගොල්ලෝ තියාගෙන ඉන්න එක හරි පහසුවක් වුණා. ඒගොල්ලන්ට ඇති වෙනකන් ඉතින් සෙල්ලම් කරන්න ඒගොල්ලෝ හරි පාසයි මේ දේ සතුට විඳින්න. ඉතින් ඔය අපේ පොඩි එක්කෙනා කියලාත් එයත් ගොඩක් හුරුයි දැන් මේ හැම දෙයකටම. ඉතින් ඒගොල්ලෝගේ ජීවිතය අපිට දෙන්න පුළුවන් සතුට දෙන එකනේ ඉතින් අපි මේ ජීවත් වෙනවා කියන්නේ නේද? ඉතින් ওই විදියට තමයි අපේ එදා හවස් වරුව ගෙවිලා ගියේ. ඊට පස්සේ අපි යනවා ඩිනර් එකට. ඩිනර් එකට යනකොට වෙනම වයිබ් එකක් දැන් තියෙන්නේ. පේනවද අර ඈතින් සීකිරියයි පිදුරංගලයි පේන විදිය නිකන් සෙවනලි ඡායාරූප දෙකක් වගේ. ඒක හරිම ලස්සනයි. ලයිට්ස් එක්ක වෙනම වයිබ් එකක් මේ ලොකේෂන් එකේ තියෙන්නේ.
බුෆේ එකේ නම් ඇත්තටම වීඩියෝස් ගන්න බැරි වුණා මේ දෙන්නත් එක්ක ටිකක් අමාරු වුණා බුෆේ එකේ අපි කෑවෙත් හරි අමාරුවෙන් දෙන්නට පොඩ්ඩක් නිදිමතෙත් හිටියේ ඔය ඉවර වෙලා යනකොට ගත් එකක් ඉතින් පහුවදා උදේ අපිට පුළුවන් වුණා මෙන්න මේ ක්‍රියාවලිය බලන්න හොටෙල් එකක් ඇතුලේ තියෙනවා ඩෝ මේ තේම කලෙක්ෂන් එකේ තියෙන විශේෂත්වය තමයි ඒගොල්ලන්ගේ විවිධ දේවල් ඒගොල්ලන්ගේ හොටෙල් ජාලය තුළ තියෙනවා. ඒ හොටෙල් වලට විශේෂ වෙච්ච දේවල්. ඔය ඉවතන කඩදාසි වලින් තමයි ඒගොල්ලන්ගේ පොඩි පොඩි අවශ්‍ය වෙන සියලුම කඩදාසි සහිත දේවල් එයාලගේ පොඩි ටැග්ස් ඒ හැමදේම හදන්නේ මේ රීසයිකල් පේපර්ස් වලින්. ඉතින් ඒ හදන ක්‍රියාවලිය තමයි මෙතන අපිට පෙන්නන්නේ. එතකොට කලර් කරන්නේ පල් කරන්න කියන්නේ මේනම් මේ බුදු පාට හදන්නේ. එතකොට කලර් ගන්න ඕන නම් අපිට තියෙනවා මේනම් තියෙන්නේ පාට අයින් කරනකොට කියන අයින් කරන ඒකවල තියෙන පාට ඒකවල මේනම් මේ එව්වා. එතකොට අය කහ පාට හදාගන්න නම් අමුක හදානවා. එතකොට තව ගුණ පාට වලින් තියෙන ඒක හරි ගැසලා තියෙන්නේ පාවට කොලයි කොස් කොලයි දානවා. අර ප්‍රොඩක්ෂන් එක තමයි බලන්න පුළුවන්. ඒක දැන් ස්මූත් කරගන්න අර ඕනම සින්දාලා ඇඩ් කරනවා. මේකෙන් තමයි බැකට් එකක ඉක්මනට ඉන්ඩක්ෂන් එක ගන්න තියෙන බලන්න. ඒකේ print එකට දානවානේ. මේකයි තමයි කොළ වලින් කපන්නේ. මේ තියෙන මං කිව්වේ අමුගහ දාලා හදාගත්ත එක. මේක කොස් කොළයි පාවට්ට කොළයි. ඔය සුදු පාට පල්ප් එක. කොහොම මේක අයින් කරන පාට කොළ. ඒ වගේම තමයි මෙතන කිඩ්ස් ප්ලේ ඒරියා එකක් තියෙනවා. ඉතින් දෙබලටත් හරි පහසුවෙන් සතුටු වෙන්න පුළුවන්. ඒගොල්ලන්ට හරි ඉඩකඩ හොඳටම තියෙනවා. ඇත්තටම දවස් දෙකක්වත් අඩුම ගානේ ඉන්න ඕනේ මේකේ තියෙන දේවල් බලන්න. අපි ලොකුට දැනුවත් වෙලා තිබුණේ නෑ මේ තරම් වපසරියක පරිසරයක් තියෙනවා කියලා. අපි ඊළඟ දවසේ යනවා තේමයිකේම තවත් තැනකට. ඉතින් ඒ නිසා අපි මෙතනින් මෙදා එක දවසයි අපි හිටියේ. මේ තියෙන්නේ යාළගේ පොඩි මියුසියම් එකක්. වයිල්ඩ් ඇනිමල්ස් ලගේ සත්ත්ව කොටස් වලින් තමයි මේ මියුසියම් එක හදලා තියෙන්නේ. ඉතින් කුරුල්ලෝ එක්ක සත්තු හිටියා. අපි බලමු මොනවද අපි දකින්නේ කියලා. යාළුවෙක් ඉන්නවා දැක්කද යා? මේ? ඔයා දන්නවද මොකද්ද කරලා තියෙන්නේ කියලා? මැනික මේගොල්ලෝ මැරෙනවනේ. මැරුණට පස්සේ ඒගොල්ලොන්ගේ ඇතුලේ තියෙනවා අයින් කරනවා නේද? අයින් කරලා ඉවර වෙලා ඔව් නැත්තම් නරක වෙනවනේ. ඊට පස්සේ අතුරට පුළුම් පුරවලා තියෙන්නේ. එතකොට තියාගන්න පුළුවන්. ඔව්. ලස්සනයි අයියා. එයාගේ ඔළුව නැද්ද එතකොට? ඔළුව නෑනේ. එන්න මේ මේ මොකෙක්ද? බ්ලැක් නැප්ට් හෙයා කියන්නේ? අහාවා. හාවෙක්. ඒ හාවෙක්ගේ ඇටකටු ටික පුතේ. බෝන්ස්. ස්නේක්. Yeah. මේ කාගේද දන්නවද? අලියෙක්ගේ. මේ ඔළුව පුතේ. ඔය යාගේ ස්කල් එක.
පළව ඔයා දැකලා තියෙනව නේද? ඩ්‍රැගන් ෆ්ලයි ඉන්නවා. ඔව්. මේ නම් ගෝනෙක්ගේ තමී හරකා. ඔයාට මතකද මේක? අර ගෙදර පස් කපද්දි මේ ස්ටයිල් එක. ඒක හරිනේ එතකොට මිනිහරකෙක් කියලා. මේගොල්ලන්ගේ වත්තේ මේගොල්ලෝ චූටි කාලේ මීහරකෙක් ඒ කියන්නේ පට්ටියක් තිබිලා ඒක මේ එක පැටියෙක් නැති වෙලා වල දාපු තැනක අපි තාප්ප ගහන්න කපනකොට හම්බුණා මේ වගේම. අල්ලන්නේ. මේ තියෙන්නේ. මොකද තියෙන දේවල් ටික. ඔය බෙල්ලෝ ඉන්නවා, ස්ටාර් ෆිෂ් ඉන්නවා, ක්‍රැබ්ස්ලා ඉන්නවා. ඒ ෆිෂ් කෙනෙක්. ඉතින් එදා දවසේ අලිය රිසෝට් එක තුල අපේ ටුවර් එක උත්තරින් ඉවර වෙනවා. 12 චෙක් අවුට් වෙලා අපි ওই ප්‍රදේශයේම තියෙන තවත් ලස්සන තේමාලගෙම හොටෙල් එකකට යනවා. අපි බලමු එතනදී කොයි වගේ සුන්දරත්වයක්ද තියෙන්නේ, කොයි වගේ අත්දැකීම්ද අපි බෙදා ගන්න කියලා ඊළඟ vlog එකෙන් ගේන්නම්. එතකන් ඉන්න පරිස්සමින් සතුටින්